විශේෂයෙන්ම අද දිනේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝදාර වීරවරයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය අපේ ගෞරවය පුද කළ යුතුයි. අපි නිදහසෙන් පසුව 78 වසරක් අපි ගමන් කරලා තිබෙනවා. නමුත් මා හිතනවා නිදහස පරිපූර්ණත්වයට පත් වෙන්නේ අපි මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත අපේ නිදහසේ පරිපූර්ණත්වයේ සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන අරගලයේ තිබෙන්නේ අප ඔබ මා තුලමයි කියලා මම විශ්වාස කරනවා. අපේ ආදිතම මිතුන්නුත්තන් ඒ යුගයට ගැලපෙන ආකාරයට ඒ යුගයේ පවතින ආකාරයට ඊටමත් ඉහළ තාක්ෂණික දැනුමින් හිබි බව අපේ ඉතිහාසගත කරුණු අපිට පෙන්눔 කරලා තිබෙනවා. අපිට ශ්‍රේෂ්ඨ ප්‍රෞಢත්වයක් ඉතිහාසයක් උරුමකම් කියන જાතිය. ඉතිහාසයේ මෑත ඉතිහාසයේ මේ සියල්ලංගෙම අපි බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තිබෙන ගමන් අපි අත්පත් කරගත් යුතු සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අප ශ්‍රී ලංකාව ගොඩනැගීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන්. අපේ ජාතිය ගොඩනැංවීමේදී අපේ ඉතිහාසයේ විසින් එක්කොට තිබෙන මහා සාරය මේ මහ පොළොව මත යලි ප්‍රතිස්ථාපනය කිරීමේ මාවත තමයි අපි ආර්ථිකයේ ගොඩනැගීමේ මාවත ලෙස තෝරා ගනු ලබන්නේ. ඒ හුදු මාතෘභූමිය අක්මුල් සිඳන ලද අපේ ජාතියේ සාරය කෙලසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමිය අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි. නිදහසෙන් පසු 78 වසර තුල ජය තියෙනවා පරාජයන් තිබෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගන්න බියවන්නෙත් නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ රාජ්‍ය මේ ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව මා විශ්වාස කරනවා. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය, බෙදීම වෙනුවට සමගිය පෙරදරි කරගත්තු නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. අපි සතුව තිබෙන ප්‍රධානම ශක්තිය වන අපේ මානව සම්පතේ ශක්තිය රඳා පවතින්නේ අපගේ සමගි භාවය වෙනුවෙන් පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි බෙදුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි එකිනෙකා කෙරෙහි වෛරය, ක්‍රෝධය, සැකය, ගැටුම නිර්මාණය වුණොත් අපේ ප්‍රධානම ශක්තිය දුබල වෙනවා. අපේ ශබ්ද කෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය, අන්තවාදය. එනිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තියින් අපම ස්වයංවම විනාශ කර ගැනීමයි, දුබල කර ගැනීමයි. එනිසා මා නැවත සපත කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බවත්, අපේ රටේ ජාතික සමගිය, අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය අපි ගොඩනගන බවත් මේ රටේ ජනතාවට මා ප්‍රකාශ කරන්න කැමතියි.